ආයුබෝවන් ප්‍රභාස්වර ටීවී YouTube නාලිකාවට පිවිසි ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. 2025 මැයි මාස 18 වන දින ප්‍රබල ග්‍රහමාරුවක් සිදු වෙනවා. ඒ තමයි රාහු ග්‍රහතුමාගේ කුම්භ රාශිගත වීම. මේ රාහු ග්‍රහතුමා කුම්භ රාශිය තුල වසර 2.5ක පමණ කාලයක් රැඳී සිටිනවා. ඉතින් ඒ කාලය තුලදී ඔබට මේ රාහු ග්‍රහතුමාගෙන් වෙන්නා වූ සුභ හා අසුභ බලපෑම් මොනවාද කියා ලග්නයෙන් ලග්නයට අනුව අපි බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයේ හිමි ඔබගේ කේන්දරයේ මේ රාහු ග්‍රහතුමා පැමිණෙන්නේ 11 වන භාවය වන කුම්භ රාශියටයි. කේතු ග්‍රහතුමා පැමිණෙන්නේ 5 වන භාවය වන සිංහ රාශියටයි. මේ අනුව ඔබට විවිධාකාර මිතුරන් ඇසුරට ලැබෙන කාල සීමාවක් බව පෙන්눔 කරනවා. ඔවුන්ගෙන් ඔබට සුභ හා අසුභ යන ප්‍රතිඵල දෙකම ලැබෙන නිසා මිතුරන් ඇසුරේදී කල්පනාකාරීව කටයුතු කිරීමට වග බලා ගන්න. ව්‍යාපාර කටයුතු වල දියුණුව උදාවන කාලයක් වුවද ආර්ථික තත්ත්වය යහපත් වුවත් කල්පනාකාරීව කටයුතු කෙරුවේ නැතිනම් ඒවායේ ඇති සුභඵල ලබා ගැනීමට නොහැකි වීමටත් හැකියාව ඇත. අනවශ්‍ය කාරණා සඳහා මුදල් වැයවීමටද ඉඩකඩ පවතිනවා. ඒ සම්බන්ධවද කල්පනාකාරීව කටයුතු කරන්න. විවාහ ජීවිතය සම්බන්ධව නම් තරමක් අසුබදායි ප්‍රතිඵල තමා ලැබෙන්නේ. හිතමනාපකම් ඇතිවිය හැකියි. පාදවල රෝග තත්ත්වයන්ද ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ප්‍රේම සම්බන්ධතාවලටද බාධා ඇතිවන බව පෙන්눔 කරනවා. මේෂ ලග්නයේ හිමි ඔබට මෙම රාහු මාරුව මිශ්‍ර ඵලදායී තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයේ හිමි ඔබගේ කේන්දරයේ මෙම රාහු ග්‍රහතුමා පැමිණෙන්නේ 10 වන භාවය වන කුම්භ රාශියටයි. කේතු ග්‍රහතුමා පැමිණෙන්නේ 4 වන භාවය වන සිංහ රාශියටයි. මේ අනුව ඔබගේ රැකියා කටයුතු වල හා ව්‍යාපාර කටයුතු වල දියුණුව ඇති වේ. රැකියා මාරුවීම් බලාපොරොත්තු වෙ සිටියා නම් ඒවාද සාර්ථක වන කාල සීමාවක් බව පෙන්눔 කරයි. රැකියා හා ව්‍යාපාර කටයුතු ප්‍රසිද්ධ කරවා ගැනීමටද යහපත් කාල සීමාවක් බව පෙන්눔 කරයි. අලුතින් නිවහනක් සෑදීමට ආරම්භ කිරීමටද සුබදායී කාල සීමාවකි. පියාගෙන් උදව් උපකාරද ලැබෙන බව පෙන්눔 කරයි. වෘෂභ ලග්නයේ හිමි ඔබට මෙම රාහු මාරුව සුබ බලදායී තත්ත්වයක් පෙන්눔 කරයි. මිථුන ලග්නය. මිථුන ලග්නයේ හිමි ඔබගේ කේන්දරයේ මේ රාහු ග්‍රහතුමා පැමිණෙන්නේ 9 වන භාවය වන කුම්භ රාශියටයි. කේතු ග්‍රහතුමා පැමිණෙන්නේ 3 වන භාවය වන සිංහ රාශියටයි. මේ අනුව ඔබ විදේශ ගමන් බලාපොරොත්තුවෙන් සිටියා නම් මේවා සාර්ථක වන කාල සීමාවක් බව පෙන්눔 කරයි. ව්‍යාපාර කටයුතු වලටද සුබයි. ආගම දහම ගැන ඉගෙනීමටද යහපත් කාල සීමාවක් බව පෙන්눔 කරයි. ආගමික නායකයින්ගෙන් උදව් උපකාර ලැබෙන බවද පෙන්눔 කරයි. අධ්‍යාපන කටයුතු කරන අයගේ ඒ කටයුතුද සාර්ථක වෙයි. මිථුන ලග්නයෙන් උපන් ඔබට මෙම රාහු මාරුව සුබදායකයි. කටක ලග්නය. කටක ලග්නයේ හිමි ඔබගේ කේන්දරයේ මෙම රාහු ග්‍රහතුමා පැමිණෙන්නේ 8 වන භාවය වන කුම්භ රාශියටයි. කේතු ග්‍රහතුමා පැමිණෙන්නේ 2 වන භාවය වන සිංහ රාශියටයි. මේ අනුව විවාහ ජීවිතයේ ප්‍රශ්න කරදර තත්ත්වයන්, හදිසි අනතුරු තත්ත්වයන්, කෝලහල තත්ත්වයන්, නොසිතූ ආකාරයෙන් පැමිණෙනා වූ නීති කරදර තත්ත්වයන් ආදී ඇතිවීමේ ඉඩකඩක් පවතින නිසා ඒ සම්බන්ධව කල්පනාකාරීව කටයුතු කරන්න. මුහුණ සම්බන්ධ රෝගද, වෛරස් රෝග තත්ත්වයන්ද, බෙල්ලට මුහුණට හදිසි අනතුරුද ඇතිවීමේ ඉඩකඩක් පවතින නිසා ඒ සම්බන්ධවද සැලකිලිමත්ව කටයුතු කරන්න. ණය ගනුදෙනු වලින්ද පාඩු සිදුවිය හැකිය. කටක ලග්නයෙන් උපන් ඔබට මෙම රාහු මාරුව අසුබදායී තත්ත්වයක් පෙන්눔 කරයි. සිංහ ලග්නය. සිංහ ලග්නයේ හිමි ඔබගේ කේන්දරයේ මෙම රාහු ග්‍රහතුමා පැමිණෙන්නේ 7 වන භාවය වන කුම්භ රාශියටයි. කේතු ග්‍රහතුමා පැමිණෙන්නේ ලග්න භාවයටයි. මේ අනුව ඔබගේ පවුලේ ළඟම ඥාතීන් සමග හිතමනාපකම් ඇතිවිය හැකිය.
හවුලේ කරන රැකියා හා ව්‍යාපාර කටයුතු සම්බන්ධවද ප්‍රශ්න කරදර ඇතිවන බව පෙන්නුම් කරයි. ඒ සම්බන්ධව කටයුතු කරන විටදී කල්පනාකාරීව කටයුතු කිරීමට වග බලා ගන්න. විවාහ ජීවිතය සම්බන්ධවද කරදර බාධක තත්ත්වයන් නැතිවිය හැකි නිසා ඒ සම්බන්ධවද කල්පනාකාරීව කටයුතු කිරීමෙන් පැමිණෙන්නා වූ බාධක තත්ත්වයන් මගහරවා ගැනීමට හැකියාව ලැබේ. හිතුවක්කාර ගති පැවතුම් හා ක්ෂණික කෝපයද නැති කර ගැනීමට වග බලා ගන්න. සිංහ ලග්නයේ හිමි ඔබට මෙම රාහු මාරුව මිශ්‍ර ඵලදායී තත්ත්වයක් පෙන්නුම් කරයි. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ හිමි ඔබගේ කේන්දරයේ මේ රාහු ග්‍රහතුමා පැමිණෙන්නේ 6 වන භාවය වන කුම්භ රාශියටයි. කේතු ග්‍රහතුමා පැමිණෙන්නේ 12 වන භාවය වන සිංහ රාශියටයි. මේ අනුව ව්‍යාපාර කටයුතු කරන අයට තරමක් අසුබදායී කාල සීමාවක් බව පෙන්නුම් කරයි. ව්‍යාපාර කටයුතු වලට සතුරු කරදර ඇතිවිය හැකිය. ව්‍යාපාර කරන ස්ථාන වෙනස් වීමටද හැකියාවක් පවතී. විශේෂයෙන්ම පිරිස් යොදවා කරන ව්‍යාපාර කටයුතු සඳහා සතුරු කරදර ආදී ඇතිවීමට ඉඩකඩ පවතී. ඒ සම්බන්ධව සැලකිලිමත් වී කටයුතු කරන්න. ශරීර සෞඛ්‍යද අයහපත් විය හැකිය. බඩේ රෝග තත්ත්වයන් වසවිස ශරීරගත වීමද සිදුවිය හැකි නිසා ආහාර ගැනීමේදී කල්පනාකාරී වන්න. මානසික කරදරද ඇතිවිය හැකිය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම රාහු මාරුව අසුබදායී තත්ත්වයක් පෙන්නුම් කරයි. තුලා ලග්නය. තුලා ලග්නයේ හිමි ඔබගේ කේන්ද්‍රයේ මේ රාහු ග්‍රහතුමා පැමිණෙන්නේ 5 වන භාවය වන කුම්භ රාශියටයි. කේතු ග්‍රහතුමා පැමිණෙන්නේ 11 වන භාවය වන සිංහ රාශියටයි. මේ අනුව අධ්‍යාපන කටයුතු කරන තුලා ලග්න හිමියන්ට ඒ කටයුතු කරගෙන යාමට බාධා තත්ත්වයන් ඇතිවන බව පෙන්නුම් කරයි. ප්‍රේම සම්බන්ධතා වලටද බාධා ඇතිවිය හැකිය. මව්පියන්ගේ විරෝධතාද ඇතිවිය හැකිය. ප්‍රේම සම්බන්ධතා නිසා නිന്ദා අපහාස තත්ත්වයන් ඇතිවිය හැකි කාල සීමාවක් බැවින් ප්‍රේම සම්බන්ධතා වලදී ප්‍රවේශම් වී කටයුතු කිරීමට වග බලා ගන්න. රැකියා සම්බන්ධ කරගෙනද දියුණුව ඇති වී ව්‍යාපාර කටයුතු වලින්ද ප්‍රසිද්ධියට පත්විය හැකිය. තුලා ලග්නයේ හිමි ඔබට මෙම රාහු මාරුව මිශ්‍ර ඵලදායී තත්ත්වයක් පෙන්නුම් කරයි. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයේ හිමි ඔබගේ කේන්ද්‍රයේ රාහු ග්‍රහතුමා පැමිණෙන්නේ 4 වන භාවය වන කුම්භ රාශියටයි. කේතු ග්‍රහතුමා පැමිණෙන්නේ 10 වන භාවය වන සිංහ රාශියටයි. මේ අනුව ඔබට ස්ථාන භූමි මාරුවීම් හා නිවසේ සිටින අය සමග හිතමනාපකම් ආදී ඇතිවීමට ඉඩකඩ පවතී. පපුවේ රෝග තත්ත්වයන්ද ඇතිවිය හැකි කාල සීමාවකි. විශේෂයෙන්ම මව සමග ගැටුම් තත්ත්වයන් ඇතිවිය හැකි නිසා ඒ සම්බන්ධව කල්පනාකාරීව කටයුතු කරන්න. වාහන නිවාස සම්බන්ධ කරගෙනද ප්‍රශ්න කරදර ඇතිවන බව පෙන්නුම් කරයි. මෙවැනි අසුබ තත්ත්වයන් පවතින නිසා මේ කාරණා සම්බන්ධව කල්පනාකාරීව හා හදිසි තීරණ ගැනීමෙන් වැළකී කටයුතු කිරීමෙන් අසුබ ප්‍රතිඵල තරමක් දුරට සමනය කරවා ගැනීමට ඔබට හැකියාව ලැබේ. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මෙම රාහු මාරුව අසුබදායී තත්ත්වයක් පෙන්නුම් කරයි. ධනු ලග්නය. ධනු ලග්නයේ හිමි ඔබගේ කේන්ද්‍රයේ මේ රාහු ග්‍රහතුමා පැමිණෙන්නේ 3 වන භාවය වන කුම්භ රාශියටයි. කේතු ග්‍රහතුමා පැමිණෙන්නේ 2 වන භාවය වන සිංහ රාශියටයි. 9 වන භාවය වන සිංහ රාශියටයි. මේ අනුව ඔබගේ රැකියා කටයුතු හා ව්‍යාපාර කටයුතු වල දියුණුව ඇති වේ. තැනින් තැනට ගොස් කරන ව්‍යාපාරවල විශේෂ දියුණුවක් ඇතිවිය හැකිය. ප්‍රසිද්ධියද ඇතිවන බව පෙන්නුම් කරයි. අසල්වාසීන් හා නෑදෑයින් සමග කටයුතු කරන විටදී කල්පනාකාරීව කටයුතු කිරීමෙන් ඔවුන් සමග සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන යාමට හැකියාව ලැබේ. ඔවුන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමටද හැකියාව ලැබේ. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල දියුණුව තත්ත්වයන් ඇතිවන බවද පෙන්නුම් කරයි. ධනු ලග්නයෙන් උපන් ඔබට මෙම රාහු මාරුව සුබදායී බව පෙන්නුම් කරයි. මකර ලග්නය. මකර ලග්නයේ හිමි ඔබගේ කේන්ද්‍රයේ මේ රාහු ග්‍රහතුමා පැමිණෙන්නේ 2 වන භාවය වන කුම්භ රාශියටයි. කේතු ග්‍රහතුමා පැමිණෙන්නේ 8 වන භාවය වන සිංහ රාශියටයි. මේ අනුව මෙම රාහු මාරුව මකර ලග්නයේ හිමි ඔබට නම් අසුබදායක තත්ත්වයක් පෙන්නුම් කරයි.
ඔබට දියුණුව ඇතත් ඔබ කතා කරන අයහපත් වචන සම්බන්ධ කරගෙන දියුණුවට බාධා ඇතිවිය හැකිය. විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතු හා රැකියා සම්බන්ධයෙන් ප්‍රශ්න කරදර ඇතිවිය හැකිය. විවාහ ජීවිතයේද තරමක් ප්‍රශ්න කරදර ඇතිවන බව පෙන්නුම් කරයි. මුහුණට හා උගුරකට සම්බන්ධ රෝග තත්ත්වයන්ද ඇතිවන බව පෙන්නුම් කරන නිසා ඒ සම්බන්ධව සැලකිලිමත් වන්න. මකර ලග්නයෙන් උපන් ඔබට මෙම රාහු මාරුව මිශ්‍ර ඵලදායී තත්ත්වයක් පෙන්නුම් කරයි. කුම්භ ලග්නය. කුම්භ ලග්නයේ හිමි ඔබගේ කේන්ද්‍රයේ මේ රාහු ග්‍රහතුමා පැමිණෙන්නේ ලග්න භාවයටයි. කේතු ග්‍රහතුමා පැමිණෙන්නේ 7 වන භාවය වන සිංහ රාශියටයි. මේ අනුව හිතුවක්කාර ගති පැවතුම් ඇතිවිය හැකිය. ක්ෂණික කේන්තියාව නිසාද ප්‍රශ්න කරදර ඇතිවිය හැකියි. විවාහ ජීවිතය සම්බන්ධ කරගෙනද කරදර හා බාධක තත්ත්වයන් ඇතිවන බව පෙන්නුම් කරයි. මානසික කරදරද ඇතිවිය හැකි බව පෙන්නුම් කරයි. අයහපත් වචන කතා කිරීම නිසා කෝලහල තත්ත්වයන්ද සතුරු කරදරද ඇතිවන බව පෙන්නුම් කරන නිසා ඒ ගැන සැලකිලිමත් වී කටයුතු කරන්න. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මෙම රාහු මාරුව අසුභ ඵලදායී තත්ත්වයක් පෙන්නුම් කරයි. මීන ලග්නය. මීන ලග්නයේ හිමි ඔබගේ කේන්ද්‍රයේ මේ රාහු ග්‍රහතුමා පැමිණෙන්නේ 12 වන භාවය වන කුම්භ රාශියටයි. කේතු ග්‍රහතුමා පැමිණෙන්නේ 6 වන භාවය වන සිංහ රාශියටයි. මේ අනුව පදිංචි ප්‍රදේශයෙන් පිටවීම, රැකියා මාරුවීම් ආදිය සිදුවිය හැකි බව පෙන්නුම් කරයි. මේ මාරුවීම් වලින් යහපත් හා අයහපත් ඵල දෙකම ලැබෙන නිසා තීරණ ගැනීම වලදී ඉතා කල්පනාකාරී වන්න. විදේශ ගමන් හා විදේශ රැකියා සඳහා යාමටද හැකියාව ලැබේ. නොසිතූ ආකාරයේ නීති කරදර ඇතිවීමටද ඉඩකඩ පවතින නිසා ඒ සම්බන්ධවද කල්පනාකාරීව කටයුතු කරන්න. මීන ලග්නයෙන් උඹන් ඔබට මෙම රාහු මාරුව මිශ්‍ර ඵලදායී තත්ත්වයක් පෙන්නුම් කරයි. සියලුම ලග්න සඳහා මෙය පොදු පලාපල විස්තරයකි. එම නිසා පලාපල වෙනස් විය හැකිය. නිසියාකාරව පලාපල දැන ගැනීම සඳහා ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගන්න. සියලුම ලග්න හිමි ඔබට තෙරුවන් සරණයි. ජය වේවා.